අයිබෝන් ඊයේ මේ ඡන්දය ඉවරුණත් එක්කම ඡන්ද ප්‍රතිඵල අද නිකුත් වුණා. මේ ඡන්ද ප්‍රතිඵලත් එක්ක රජයට රතු එළියක් දැල්වලා තියෙනවා ජනතාව විසින්. දැන් ඉස්සර වගේ නෙමෙයි. Tamanට ඕන ටික පොරොන්දු ටික කිව්ව පොරොන්දු ටික ඉෂ්ට කරේ නැත්නම් ජනතාව ආයේ මේ පක්ෂය ගැන හිත එහෙම නැත්නම් ඒවා අද ඉෂ්ට කරයි හෙට ඉෂ්ට කරයි කියලා බලාගෙන ඉන්නේ නැතුව කෙලින්ම තමන්ගේ බලය පෙන්නලා තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය පෙන්නලා රතු එළි දැල්වන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේක මීට කලිනුත් දේශපාලන පක්ෂවලට සිද්ධ වුණා. ඒ වගේම රජයන්ට සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් කතා කරද්දී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ගන්න අපේ ජනාධිපතිතුමා සෑහෙන මහන්සි වුණා අපි දැක්කා. එතුමා මේ අර මම දැක්කා තිස්ස විහාරයට වැඩිය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ ඒ කටයුතු වලට සහයෝගය දෙන්න හිටපු හමුදා නිලධාරීන් පවා ඉවත් කරගන්න රජයේ යම් පුද්ගලයෝ කටයුතු කරලා තිබ්බා. අපිට කියන්න බෑ කවුද කියලා හරියටම. ඉහළ නිලධාරීන් කටයුතු කරලා තිබ්බා. ඒ වගේම මේ රත්තරන් බොට්ටික ඔය හිටපු LTT නායකයාගේ රත්තරන් බොට්ටික කියලා ඒවත් බාර දීලා තිබ්බා ඊයේ පෙරේදා. මේවා ඔක්කොම කරලා මං හිතන්නේ රජය බලාපොරොත්තු වුණේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඡන්ද ටික ලබා ගන්න. ඒ වගේ හැටියට මේ මිනිස්සුත් මෙයාව මේ පවතින මාලිමාව උන්ගේ ඒ ක්‍රියාපටිපාටිය දිහා බලාගෙන ඉඳලා ඔවුන්ට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරලා ඔවුන් ඇඳුවා කියලා තමයි මේ බැලු බැලමට නම් අපිට පේන්න තියෙන්නේ. ඒකෙන් උනේ මේ බෞද්ධයොත් හිතේ ඉඳගත්තා. ඒ වගේම දෙමළ මිනිස්සුත් තමන්ව රවට්ටන බව තේරුම් වගේ දෙයක් තේරුම් ගන්න ඇති. කෙසේ වෙතත් මේ ලේකම්තුමා කියලා තියෙනවා දැක්කා මේ බහුතර දැන් මේ බහුතර කියන්නේ වැඩිපුර ඡන්ද තියෙන්නේ අපිට. එම නිසා මේ ලක්ෂ 48ක් තියෙනවා ආසන ප්‍රමාණයක්. එම නිසා අපිට තමයි වැඩිපුර ඡන්ද තියෙන්නේ කියලා. ඉතින් අනිත් අයගේ ඡන්දේ දීලා නැහැ අනිත් මිනිස්සු ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා අනිත් පක්ෂ. ඉතින් අනිත් පක්ෂ වලට ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් අනිත් පක්ෂ වල ඊට වඩා වැඩියෙන් තියෙද්දි කොහොමද ඒ ප්‍රතික්ෂේප කරලා කියලා කියන්නේ? ඒක මම දන්නේ ඒක සාධාරණීකරන්න කරන්න කියන දෙයක් වෙන්න ඕනේ. ඒත් මේ යථාර්ථය තේරුම් ගන්න මේ ඇත්ත තේරුම් ගන්න. ඇත්ත කතාව තමයි ඔවුන්ට වඩා වැඩි ප්‍රමාණයක් අනිත් පක්ෂවල ලැබිලා තියෙනවා. අනිත් පක්ෂ සියල්ල එකතු කරාම. ඒ කියන්නේ ඔක්කොටම වැඩි ප්‍රමාණයක් ඡන්ද වැඩි ප්‍රමාණයක් ලැබිලා කියලා කියන්නේ වැඩි ජනතා කැමැත්ත තියෙන්නේ විපක්ෂයට. ඒ විපක්ෂයේ ඉන්න කණ්ඩායමට තමයි කැමැත්ත. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂයට තියෙන කැමැත්ත අඩුයි කියන එක. අනිත් එක තමන්ගේ ජනාධිපතිවරණේ ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණේ තිබ්බ ඒ විශාල ජයග්‍රහණ එක්ක සාපේක්ෂව බලනකොට ඊටාම පාර්ලිමේන්තු මැතිවරණෙත් එක්ක බලනකොට ඊටාම පහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. තව දෙයක් දැක්කා ඔය පොහොට්ටුව. දැන් පහුගිය කාලවල හුරු වෙච්ච පොහොට්ටුව. ඒ පොහොට්ටුවත් උන්ගේ 2.5 ඉහළට ඇවිල්ලා 9 ගානකට ඉහළට ඇවිල්ලා වර්ධනය වෙලා තියෙනවා. කියන්නේ ජනතාව ටික ටික අර කියපු වචන විශ්වාස කරන එක අඩු වෙලා තියෙනවා. ඡන්ද කැම්පේන් එකේ කියපුවා විශ්වාස කරන එක අඩු වෙලා තියෙනවා. අද උන් බලාපොරොත්තු වුණානේ උන්ට අපි දැක්කා මේ කැම්පේන් වල කියනවා මාලිමාව මේ හොරු අල්ලනවා ඔක්කොම හොරු කියලා. ඉතින් වැඩේ කියන්නේ දැන් ඔක්කොම හොරු වුණාම හොරු කියලා කිව්වට දැන් හොරු අල්ලන බවක් තේරෙන්නේ නැහැ. හොරු අල්ලන බවක් අල්ලලා අතාරිනකොට සමහරට හරියට අල්ලගන්න බැරි වුණකොට මිනිස්සු බලාපොරොත්තු වුණා ඉතාලම ඉහළ අහස උසට බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතින් අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉඳලා ඒක කෙරුණ නැතුවම මේ මිනිස්සු තමන්ට ඒක එපා ඒක පක්ෂින් ලැබිච්ච දේ පක්ෂින් මේ දේ වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම අපිට බලාපොරොත්තු දුන්නට ඒ කිව්ව දේවල් කරෙන්නේ නැහැ කියලා දැනගත්තාම ඔවුන් මට පේන්නේ පොඩ්ඩක් එයා මෙයා වෙලා අනිත් පක්ෂවල ඡන්දෙ දීලා තියෙනවා. කොහොම හරි ඉදිරියට දැන් මේක හොඳ රතු එළියක්. මොකද මේ රජයක් හෙලෙනවා කියලා කියන්නේ රටට හොඳ නැහැ. රජය හරියට තියෙනවා නම් තමයි රටක අනාගතය රටක් සාර්ථක වෙන්නේ. මොකද මේක මේ කාගේවත් ආණ්ඩු බලය ගන්න පක්ෂික රටක්වත් නෙමෙයි. මේක මේ අපේ රට. අපේ මේ මිනිස්සුන්ගේ රට. ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න නම් රජය ශක්තිමත්ව තියෙන්න ඕනේ. ඉතින් දැන් මේ රතු එළිය දැකලවත් අඩුම තරමේ ඉදිරියට මේ කරන වැඩ ගැන තව ටිකක් කරලා තව දැනුවත් වෙලා කොයලා බලලා තමන් අර ලොකු ජයග්‍රහණයක් ලැබුවා කියන ඒ මහා මේ ඔළුවේ තියෙන මානසිකත්වය පල්ලෙහෙන් තියලා මේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න කියලා තමයි අපි රජයට ඉල්ලීමක් වශයෙන් කරන්න තියෙන්නේ. ඊට අමතරව අර කරන්න බැරි පොරොන්දු. ඒ කියන්නේ දැන් ඉදිරියට බලයට එන ආණ්ඩු වලට හොඳම මේ උදාහරණයක් තමයි මේක කරන්න බැරි බොරු පොරොන්දු
දෙන්නේ නැතුව ඉන්න ඕනේ. බොරු කියලා බොරු පොරොන්දු දෙන්නේ නැතුව ඉන්න ඕනේ. එහෙම වුණාම තමයි මේ විදිහේ ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ. දැන් සමාජ මාධ්‍ය තියෙනවා, වෙනත් මාධ්‍ය තියෙනවා. මිනිස්සුන්ට කරුණු දැනගන්න හැකියාව තියෙනවා. තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ අනුව ඒ අය බලන් ඉන්නවා කිව්ව දේ කරනවද කියලා. දැන් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් මේ මාලිමාවේ කලින් තිබ්බ ඔවුන්ගේ කැම්පේන් වල කිව්ව දෙයක් තමයි ඔක්කොම හොරු. 76 වසරක මහා සාපයක් තිබ්බා. පාර්ලිමේන්තුවේ ඔක්කොම ටික හොරු කියලා. ඒ වගේම හොරුන්ට දැන් කවුරු හරි කමෙන්ට් එකක් දැම්මත් හොරුන්ට සහයෝගය දෙන අයත් ඒකට පිළිබඳව කමෙන්ට් එකක් දැම්මත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ කවුරු හරි කමන්නේ ඒ කාට හරි කමෙන්ට් එකක් දැම්මත් ඒ අයට කියනවා මේ අය මේ හොරු හෝ හොරුන්ගෙන් යැපෙන අය කියලා. ඉතින් දැන් මේ කැම්පේන් කරද්දී මතක තියාගන්න ඕනේ දැන් මේ හොඳ ආදර්ශ ඉදිරියට ඒක ආපහු Tamanටම එන්න පුළුවන් කියලා. දැන් ඔවුන් වෙනත් පක්ෂ සමග එකතු වෙන්න හැදුවොත් ඔවුන් හොරුත් එක තමයි එකතු වෙන්න වෙන්නේ. දැන් මේ අවස්ථාවේදී බලය පිහිටවන්න වෙනත් පක්ෂත් එකතු වෙනවනේ. ඉතින් අනිත් ඔක්කොම හොරුනේ. මාලිමාවෙන් අනිත් ඔක්කොම හොරු නම් ඒ හොරු හෝ හොරුන්ගේ යැපෙන අයත් එක්ක උන්ට එකතු වෙන්න වෙනවා. ඉතින් ඒක ඒ Taman කියන කරන දේවල් ආපස්සට Tamanටම එන බව තේරුම් ගන්න ඉදිරියේ බලයට පත් වෙන්න ඉන්න හරි එහෙම නැත්නම් ඡන්දෙට ඉදිරිපත් වෙන මිනිස්සුන්ට හරි මේවා හොඳ උදාහරණ. කියන්නේ මේක හොඳ උදාහරණයක්. උගේ ජනප්‍රියත්වය පල්ලෙහාට වැටලා තියෙන බව පෙන්වන්න. මේක පිළිගන්න ඕනේ. එහෙම මේක පිළිගන්නේ නැතුව නෑ එහෙම එකක් නෑ අපි තමයි වැඩිපුර දෙන්නලා තියෙන්නේ කියලා ඉන්නවනම් තවත් දෙක ගැන එකකින් ඉහළට ගිහිල්ලා ඉන්නවනම් තමන් ඒක පිළිගන්නෙත් නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේක පිළි අරගෙන අපිට ප්‍රශ්න වෙලා තියෙනවා. දැන් අපි වැඩි හදාගෙන ඉදිරියට යන්න ඕන එක ඉදිරියට ගියොත් මේ රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන්. මේ රට ථෙරවාද බුද්ධ ශාසනයත් මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු වෙනුවෙනුත් යමක් කරන්න ඔවුන්ට පුළුවන් වෙයි. හැබැයි අර තියෙන මාන්නේ පැත්තකින් තියලා මේ වැරදක් වුණ බව පිළි අරගෙන ඉදිරියට යන්න ඕනේ තමන්ගේ වැරදි හදාගෙන. තව කාලේ තියෙනවා දැන් උනත් පටන් ගන්න පුළුවන්.